ආයුබෝවන් දකුණු පළාත් සමූපකාර සේවක කමිෂන් සභාව විනිශ්චය සභාවට සාක්ෂි විමසීම සම්බන්ධයෙන් නැති බලය නිවැරදි නිගමනයකට එළඹීම සඳහා දෙපාර්ශවයෙන් ඉදිරිපත් වන ඕනෑම සාක්ෂිකරුවෙකුගෙන් කරුණු විමසීම පැහැදිලි කර ගැනීම අනවශ්‍ය සාක්ෂි සීමා කිරීම අනවශ්‍ය සාක්ෂි බැහැර කිරීම චූදිතගේ ප්‍රකාශය පිළිබඳව චූදිතගෙන් විමසීම තමාට අවශ්‍යයි හැඟෙන ඕනෑම සාක්ෂිකරුවෙකු කැඳවීම ඕනෑම ලේඛනයක් පරීක්ෂා කිරීම පිළිබඳ බලය විනිශ්චය සභාව සතු වේ. එහෙත් ඒ සියල්ල සත්‍ය සොයා ගැනීම සඳහාම විය යුතුය. යම් ලේඛනයක පිටපතක් පමණක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක එම ලේඛනය පිළිබඳ තව දුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍යයි විනිශ්චය සභාවට පෙනී යන විටක එම මුල් ලේඛනය ඉදිරිපත් කරන ලෙස අදාළ පාර්ශවයට නියෝග කිරීමේ බලය විනිශ්චය සභාව සතුය. මුල් ලේඛනය ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් හෝ ඉදිරිපත් කිරීමට නොහැකි වන සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් එම ලේඛනයේ වළංගුතාවය පිළිබඳ තීරණයක් විනිශ්චය සභාව විසින් ගත යුතු වේ. පාර්ශවයන් විසින් නොකැඳවනු ලැබුවද යම් වැදගත් තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකියයි තමාට හැඟී යන යම් තැනැත්තෙකු සාක්ෂිකරුවෙකු වශයෙන් කැඳවීමේ බලය විනිශ්චය සභාවට ඇත. එහෙත් විනිශ්චය සභාව විසින් කැඳවනු ලබන සාක්ෂිකරුවෙකුගෙන් හරස් ප්‍රශ්න විමසීමේ බලය පාර්ශවයන්ට නොමැත. එහෙත් විනය පරීක්ෂකවරයා විසින් සාක්ෂිකරුගෙන් විමසන ලද කරුණු අරඹයා පමණක් දෙපාර්ශවයට විමසීමක් කළ හැකිය. විනය පරීක්ෂකවරයා විසින් කැඳවන සාක්ෂිකරුවෙකු වන සමිතියේ සේවකයෙකු නොපෙමිණි අවස්ථාවක එසේ නොපෙමිණීමට සාධාරණ හේතු නොපෙනේ නම් එම සේවකයාට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා විනිශ්චය සභාව විසින් විනය බලධාරියාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ. විනය පරීක්ෂණයකදී යම් සේවකයෙකු සාක්ෂි දීමේදී යම් යටි අරමුණක් ඇතිව සත්‍ය කරුණු ගෙන හැරපාන්නේ නම් හෝ අසත්‍ය ලේඛන ඉදිරිපත් කරන්නේ නම් හෝ යම් කරුණක් සඟවන්නේ නම් හෝ එම සේවකයාට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා විනිශ්චය සභාව විසින් විනය බලධාරියාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ.